හාය අරවනේ කොහොමද ඉතින් අද මං හිතුවා වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ අද වැස්ස දවසක් කියලා වෙදර් එකේ පෙන්නුවා ඒත් මේ උදේ බලද්දී හොඳට අවුත් පායලා තියෙනවා. ඉතින් මං හිතුවා අද වීඩියෝ එකක් කරන්න. අර පිටිපස්සෙන් තියෙන අපි නැවතිලා ඉන්න තැන කේ එහා කොනේ තියෙන බිල්ඩින් එකේ තමයි අපි ඉන්නේ. මේක යුනිවර්සිටි ඇකමඩේෂන් එකක්. අද වීඩියෝ එක කරන්නත් හේතුව පිට මේ ඇකමඩේෂන් එකේ ඉන්න පුළුවන් මේ මාසේ 20 වෙනකම් විතරයි. කියන්නේ ජූනි 20 වෙනකම් විතරයි. ඊට පස්සේ අපි එකෙන් යන්න ඕන. ඒකට කළුවරයි වගේ හිත. එතනින් ගියාට පස්සේ මම මේ යන තැන පෙන්වන්න විදියක් නැහැ. මම දැන් මේ ඇවිදගෙන යන්නේ පොඩි පාක් එකකට. පාක් එක මියුසියම් එකක්. රේඛා මියුසියම් කියලා තමයි කියන්නේ. එතන එහා පැත්තේ පොඩි පාක් එකකුත් තියෙනවා. මට හිතුණා එතෙන්ට ගිහින් වීඩියෝ එකක් කරලා එතන ලස්සනයි. එතන පොඩි පොල් එකක් තියෙනවා. දැන් හැබැයි ගොඩක් කාලෙකින් මම එතෙන්ට ගියේ නැහැ. ඒ නිසා දැන් එතන කොහොමද දන්නේ? කලින් නම් කියන්නේ දැන් මේ සීත කාලේනේ. සීත කාලේ පටන් ගන්න කලින් නම් මේ ලස්සනට ගස් හැදිලා ලස්සනට තිබ්බා. දැන් කොහොමද දන්නේ? දැන් ඔක්කොම කොළ හැලිලා නිසා ගස් වල අර අතු ටික විතරයි තියෙන්නේ. දැන් මේ යන පාරේ පැත්තේ ඊට කලින් තඹිලි පාටට තිබ්බා. දැන් ඔක්කොම අලු පාටයි. අලු පාටයි කියන්නේ මේ පේනවනේ ගස් වල මේ අතු විතරයි තියෙන්නේ. කොළ නැහැ. ඔයාලට මෙහෙම පේනවා නම් එතකොට ලේසි. මේ ගස් වල ඔක්කොම කොළ තැඹිලි පාටට තිබ්බා මීට කාලයකට කලින්. මාසෙකට විතර කලින් තිබ්බ තැඹිලි පාටට. ඉක්මනට ඔක්කොම ටික වැටිලා ගියා. හැබැයි මේ අපේ පාරේ ටිකේ විතරයි ගොඩක් කොළ වැටිලා තියෙන්නේ. ඉතින් එහා පැත්තේ ටිකේ ගස් තියෙනවා හොඳට. මම හිතන්නේ එක ගස් වර්ගයක් වෙන්න ඇති. මෙන්න මේ ගෙඩිය රයිස් ඒජ් එකේ හාව පොලේ ගහන ගෙඩිය. හාව නෙවෙයි ලේනා. ලේන පොලේ ගහලා අර ලෝකෙ බෙදපු ගෙඩිය. ඒක තමයි මේක. මම හිතන්නේ ඒ ගස් තමයි මේ දිගටම තියෙන්නේ. පාකේකට යද්දි මට මේ ටික හම්බුනේ. මේ අපේ පාරට අතුරු පාරක්. පාර හරිම ලස්සනයි. අපේ පාරේ කලින් තිබ්බා වගේ මේ පාරේ කොළ දැන් ලස්සනට තැඹිලි පාටට රෝස පාටට තියෙනවා. ඉතින් මට හිතුණා මේ ටිකත් අරගෙන ඉන්න ඕනේ කියලා. අපි අර චුට්ටක් දුරට ගිහලා ආයෙම හැරිලා ඉන්න. මොකද මේ පාරෙන් පාකේකට යන්න බෑ. යන්න පුළුවන් ඒක මං ගිහින් නෑ කවදාවත්. ඒ ගියත් ඉතින් ආයෙ වටයක් ගහලා එන්න ඕන මං හිතන්නේ. මොකද පාකේක තියෙන එහා පැත්තේ. මේ හරිම ලස්සනයි. අපේ පාරේ ඔක්කොම තව ටික දවසකින් මේ කොළ ටිකත් ඔක්කොම වැටෙයි. අපේ පාරේ ඔක්කොම කොළ වැටිලා තියෙන්නේ. මේ අපේ පාරේ මේ වගේ තමයි කලින් තිබ්බේ. මේ වගේ අර වැටිගෙන එනවා කොළ. දැන් අපි අනිත් පැත්තට යමු. ඉතින් බොරුවට මෙහි ඇවිදලා වැඩකුත් නැහනේ. හරි ලස්සනයි. මට මේ ටිකේ නම් ඒ කියන්නේ අපේ පැත්තේ ටිකේ නම් වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. මෙහෙම කොළ ලස්සනට තියෙද්දි. කවන්නේ දැන් මේ පාරේ හරි තියෙනවනේ. මේ වගේ තමයි. මේ බෝ කොළ වගේ යන්නේ මේ. අනේ මන්ද. මේවත් අර ලේන පොලේ ගහපු ගෙඩි වගේ දන්නේ නැහැ. ගෙඩි. මේ පැත්ත නම් ඒ ගෙඩි වැටිලා නැහැ. මම හිතන්නේ ඒ ගෙඩි නෑ. නැත්තම් වැටිලා තියෙන්න ඕන අනිවාර්යෙන්ම. දැන් යමු. අර බලන්න. අපි දැන් යමු පාකින් පාට. මෙතනින් එහා පැත්තට පනින්න ඕනේ. මෙතන වාහනයක් එනවා. චුට්ටක් හිමීට යමු වාහන ඕගාලා යනවා.
නම් හයි ඉඩ දෙනවා නතර කරනවා. දැන් ළඟයි. ත චුට්ටයි. තව හුවයි බල්ටි දෙකයි. එච්චරත් නෑ වගේ. මේ මියුසියම් එකේ තියෙන්නේ මේ යුරේකා ෆ්ලයිට් එක. මම හිතන්නේ ඉස්සරම කාලේ මොකක් හරි එකක්. කියන්නේ අර යුද්ධ කාලේ වගේ දෙයක්. අපි කොඩියක් තියෙනවා චූටියට. හැබැයි මෙතන නෙමෙයි ඇතුලේ. ගොඩාක් රටවල් වල කොඩි තියෙනවා. හැම රටකම නැහැ. අපේ රටේ එකක් තියෙනවා. මොකක්ද දන්නේ නැහැ හේතුව නෑ. ආවා චුට්ටක් වෙනනම් ඇතුලේ වැඩ ඇති. මේ පාර්ක් එකේ මේ ගස් දෙන්න ඔය තියෙන ගස් ලස්සනට තිබුණා කලින්. මගේ ළඟ ඒ වීඩියෝ ක්ලිප් එකකුත් ඇති. මේකත් ඇති. ඒක මම මේකටම ඇඩ් කරන්නම්. දැන් බලන්න ඒ වගේ කොළ එකක්වත් නැහැ. ලස්සන කොළ පාටට කහ පාටට තිබ්බා. ඉස්සර නම් ඇවිල්ලා මෙතන බිම් වාඩි වෙලා ඉන්නවා. ටිකක් අර අතන පොකුණක් තියෙනවා. පොකුණ ඉස්සරහට වෙලා ඉන්නවා වාඩි වෙලා. බෙන්ච් එකක් තියෙනවා. මම කැමති නැත්තේ මේ අවුව නැති වෙනවට. අවුව නැතුණාට පස්සේ හුළඟ හරි සීතලයි. අවුව තියෙද්දිත් හුළඟ සීතලයි. හැබැයි අවුවේ රසනට දැනෙන්නේ නැහැ. මට තව හොඳයි මම මේ ලොකු ජැකට් එකකුත් දාගෙන ආවේ. මම මේ ටිකේම වීඩියෝ එකක් අරගෙන ඉඳලා මේ පැත්ත නෙමෙයි එහා පැත්තේ ඉඳලා මම ඒක දාන්න. එතකොට වෙනස බලා ගන්න උනම් කොච්චරක්ද කියලා. පියමු ඇතුළට. ඉතින් හරි ලස්සන තැනක් අර නිදහසේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්න. හැබැයි මේ කොතනද ඉන්න සෑහෙන්න ගොඩාක් පිරින්න. හැබැයි අද නම් අඩුයි. වෙනදට සෑහෙන්න මේ ගිරෝ අම්මෝ මාර ලස්සන ගිරෝ ඉන්නේ. මාරම ලස්සන ගිරෝ ඉන්නවා. රෝස පාට, සුදු පාට. ඒක පුරාම ඉන්නව අද නැහැ. සීත කාලේ නිසා දන්නේ නැහැ. පොඩි කොක්කු වගේ සතු ටිකක් විතරයි ඉන්නේ දැන් නම්. දෙන්න නම් පොල් එක. අර්ජුන යුරේකා සෙන්ටර් එක. රැහසේ තරුදිලුනට නෑලියක් ඒ හඳවාගේ ජීවිතයට මොනවා තිබුණද කිසිවක් ඒ නුබවාගේ සැනසෙන්නම්මා නුබ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට. මම ආවෙන බෙන්ච් එකකට.
මට පොඩ්ඩක් බඩගිනි. උදේට කෑවෙත් නෑ. හැබැයි දැන් වෙලාව නම් උදේ වෙලාව නෙමෙයි, දැන් වෙලාව 12:07යි. නැගිටිනකොට ගොඩක් පරක්කු වෙලා මොකද අද වහී කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි හොඳට අවුල් පායලා තියෙනවා. පාන්ගෙන් මුකුත් දාලා නෙමෙයි හැදුවේ, නිකන් බටර් පොඩ්ඩක් ගාලා අතරට නටලා දැම්මා. නටලයි චොක්ලට් දෙකේ. හරි. ලොකු අඩුවකට තියෙන අද කුරුල්ලෝ නෑ. මම ඉස්සර මෙහෙට ආපු අලුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න කුරුල්ලෝ බලාගෙන. මොකද මට මගේ කුරුල්ලෝ ටික ගොඩාක් මතක් වෙනවා. ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ස්ට්‍රෙස් යවා ගන්න. මේක අර එදා කලින් වීඩියෝ එකේ ජින්ජර් බියර් ගත්ත එකේ ගුවාව් ෆ්ලේවර් එක. සරලයි නම්මා නුඹ හාගෙවන කාලය සෙනෙහස විඳ ඉපිලිහිත ළමයි ගොඩක් එනවා සෙල්ලම් කරන්න පොඩි පාර්කක් වගේනේ. එහා පැත්තේ උරේකා එකක් තියෙන නිසා. ඒක නිසා වෙන මෙතන පොඩි පාර්කක් වගේ හදලා තියෙන්නේ ළමයින්ට සෙල්ලම් කරන්න. ඊටස මං ගියා එතන උන්චිල්ලාවක් තියෙනවා පදින්න. මට බය හිතුණා මේ කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා පැද්දුනේ. මං කියන්නේ අපි අලුත් ගෙදරකට යනවා කියලා. එතකොට නම් ඉතින් මට කොහෙවත් ඇවිදින්න බැරි වෙයි. මොකද ඒ ළඟ කිසිම පාක් එකක් නැහැ. එනවනම් ටිකක් දුර යන්න වෙයි. දැන් අපි තැනක් හොයාගත්තා. හැබැයි දැන් ඉන්නවට වඩා කාමරේ පොඩි. හැබැයි එක වාසියක් තියෙනවා මේ තුනම. හොඳයි නිදහස් මේ. දැන් අපි උයන්න ඕන වෙනම බිල්ඩින් එකකට ගිහිල්ලා. දැන් අපි ඉන්න රූම් එක තියෙන වෙන බිල්ඩින් එකක උයන්න වෙන බිල්ඩින් එකකට යන්න ඕන. ඒ කරදරේ නැහැ මේ. දැන් යන්න ඉන්න එකේ ඒක එතනම තමයි උයන්න තියෙන. එක පොඩි රූම් එකක්. බාත් රූම් එක නිදා ගන්න. එතකොට උයන්න කිචන් එක ඒ රූම් එකේමයි හදලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. මට නම් හොඳයි. මං කන්නලි ළමයෙක්නේ. අනෙන් බැස්ස ගියා ඉව්වා. වැඩට යන ලේස්ති වෙන ගමනුත් යන්න පුළුවන්. එකෙන් මට නිින්දට ලොකු වාසියක් වෙනවා. දවල්කල් නිදාගෙන ජලබඩ ගාලා යන්න පුළුවන්. තව එක වාසියක් වෙනවා. ගොඩක් එළවලු 7-8ක් වෙලා ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ නැහැ. ඉක්මනට ටක් ගාලා මොනවා හරි හදාගෙන කන්නත් පුළුවන්. නැත්නම් හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ඕනේ. නිතරම යන්න කම්මැලි නිසා. මෙතන තමයි මම දැන් කට්ටිය ආවට පස්සේ යන්න බඩ තියාගන්න කන්න ඒවල් හදන්න තියෙන. උයන්න කිව්වට මෙතන උයන්න බැස දෙන්නට යන්නේ මන්දා. බාබකියු දාන්න පුළුවන්. අර තියෙන යුරේකා සෙන්ටර් එක.
තියෙන පාර්ක් එක. මේ ටිකට තමයි මම ඇවිත් තියෙන්නේ. එහා පැත්තට නම් මම ගිහින් නැහැ. එහා පැත්තේ තියෙනවා මේ පූල් එකක් කොහොම සෙල්ලම් කරන්න. ගොඩක් දේවල් එහා පැත්තේ තියෙනවා. මම එහා පැත්තට ගිහින් නැහැ. දැන් නම් පොඩක් වැස්සක් වගේ එනවා. ගියොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. නැත්නම් තෙමෙන්න තමයි වෙන්නේ. ගියොත් හොඳයි. දැන් අපි යමු. සීතලයි. වැස්සකුත් එනවා. කොළ ටික ඔක්කොම හැලිලා මේ ගස්වල පහත් වෙලා තමයි කලින් ඇවිද්දේ. එච්චරට කොළ මෙහෙම ලස්සනට තිබ්බා. දැන් ඉතින් කෙලින් ඇවිදින්න පුළුවන්. මේ පාර දෙපැත්තේ ලස්සන රෝස මල් වවලා තියෙනවා. මම කඩන්න දෙන්නේ නැද්ද කොහොමද? හැබැයි මම එක දවසක් කඩාගෙන ගෙදර අරන් ආවා. මං යන්න හදද්දි හොඳට අවුව පායනවා. කමන්නේ දැන් යන්න අපි ගෙදර යමු ඉතින්. ටිකක් බිම වාඩි වෙලා ඉන්නත් හිතෙනවා. මේ ටික කොළ හැදෙද්දි නම් මම මේ පැත්තේ නැති වෙයි. ඉඳීවිත් දන්නෙත් නෑ. කමන්නේ මලයි වීඩියෝස් හරි තියෙනවනේ. දැන් අපි යන්නේ. පින පාරේ එක ගෙදරක ලෙමන් ගහක් තිබ්බා. ගහ පුරාම ගෙඩි තිබ්බා. මේ මොකද අපි මෙහි දෙහි ලෙමන් ගන්න සල්ලි වලට. මොකද ගෙදරක් ගත්තම දෙහි ගහක් හරි ලෙමන් ගහක් හරි වවා ගන්නවා. මොකද මට හැමතිස්සෙම පොල් සම්බල් කන්න ඕනේ. පොල් තුත් මෙහි ෆ්‍රෝසන් ඒවා තියෙන්නේ ගෙදර වගේ ගහින් කඩලා අරගෙන පොල් ගාලා ගන්න පොල් ගස් නැහැ. ෆ්‍රෝසන් පොල් ගේනවා ඉන්දියන් කඩේකින්. ඉන්න වීඩියෝ එක නතර කරන්න කියලා හැදුවේ. අලුත් වීඩියෝ එකක් ළඟදිම අරගෙන එන්න. එකෙන් පස්සේ ගොඩක් වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවාම තාම ඊළඟ වීඩියෝ එක මොකද්ද කියලා හිතා ගන්න බෑ හැබැයි. සමහර විට අලුත් එක ගේම් එකක් කරයි. නැත්නම් කෙමිස්ට්‍රි හවුස් එකේ ඇවිදින්නේ. මොනවා හරි හොඳ වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. වලට like කරන්න, comment කරන්න. අලුත් වීඩියෝ එකක් හම්බෙන්න ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.